බල්ලගේ ගෑනු සතා මොකද්ද? බැල්ලිනේ නේ. මොකද දන්නේ නැහැ වගේ ඉන්නේ. ඔය සමහර බැල්ලියෝ පැටව ගහපුවාම පින්නතුනි අපි දන්නේ බල්ල පූසෝ ගැන විතරනේ. අලියැත්තේ පැටව ගහන අපිට පේන්නේ නැහැ නේ. කොටි පැටව ගහනවා පේන්නේ නැහැ. ඒකයි බල්ල බලල්ලු ගැන කියන්නේ. අපිට ඉතින් ඒ උන් විතරනේ පේන්නේ. ඔය සිංහ පැටව ගහනවා පේනවා නෑ. සමහර බැල්ලියෝ ඉන්නවා පැටිය ගහපු ගමන් කනවා දැකලා නැද්ද? සමහරට පැටව ගහපු ගමන් පස් කොටට පැටිය වහනවා. සමහර පූසෝ හැම ඔයින් මදාම හැල්ලනකොට පැටිය කනවා වෙන්න දුන්නේ. මොනවාද පිරිමහන්? වෛරය පිරිමහන්. වෛරය එක්කහු කරගන්නේ පෝෂණය කරන්නේ තිරිසන් ආත්මෙද මනුස්ස ආත්මෙද? වෛරය කියන එක එක්කහු කරගන්නේ මනුස්ස ආත්මය තුල. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් ඉතින් ඕක නැති කරන්න. පින්නතුනි මේ ආත්මෙ මේ කරගන්නේ වගෙන් තමයි කල්ප ගානක් තීරණය වෙන්නේ. මේ ආත්මෙ එක්කහු කරගන්නේ වගෙන් තමයි ආත්ම ගානක් තීරණය වෙන්නේ. එනිසා මම කරුණාවෙන් යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අපේ සත්පුරුෂ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල නායක හඳුරු කොමඩු වීදුරුවක් දුන්නා හොටෙල් එකේ. කාලෙකින් ලැබපු මිනිසත් භවය තුල සංසාරයෙන් කරගන්න එපා. ප්‍රශ්නයක් කොහොමද? වනහන අම්මලා තාත්තලා සියලු දෙනාම අපි මේ වෙනකොට කටවල් කුණු හරප සාදු 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 චරය